අද නම් පොඩ්ඩක් වෙනස් දෙයක් ගැන කතා කරන්නේ. අද මම කතා කරන්න යන්නේ ශාවි ලීක් එක ගැන. ගොඩාක් අය හොය බලපු එකන්නේ ඕක. ඒ හින්දා මම අද ඕක ගැන කතා කරන්න හිතාගත්තේ. ඉතින් ඉස්සරවම ගන්නම් මම ශාවිම දාපු මේ නෝට් එක. ඔයාලටත් මේක දිස් වෙයි කියලා බලන්න. වීඩියෝ එක හදපු කෙනාම එයා රිච් ගන්න කරේ කියලා පිළිගත්තා. හොයලා බලලා කතා කරපු හැමෝටම thank you. බල්ලෝ රංචු වගේ ඒවා පස්සෙන් පන්නලා තමන් කවුද කියලා පෙන්නපු අයටත් ස්තුතියි. හරි ආසාවෙන් හොබි එකක් වගේ කරගෙන ගියේ මම TikTok එකම සිද්ධිය ඇති මිනිස්සු කවුද කියලා අඳුරගන්න කොච්චර බොරු දේවල් කිව්වද, මගෙන් වීඩියෝ වලට කමෙන්ට් දාලා කිව්වද. මම බැලුවා උඹටත් ඕනද වගේ දේවල්. සත්තු වෙන්න එපා. පඩිසන් දෙන දවස් වෙනවා. තමන්ගේ වයස ගැන හිතලා ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ මනුස්සයෙක් වගේ ගත කරන්න. ලයික් ලැබුණට සතුටක්වත් නැහැ. මොකද මේ සිද්ධියෙන් මම TikTok කියන දේ අප්පිරියා වුණා. මම ලංකාවට ඇවිත් නැහැ අවුරුදු ගානකින්. මම කවුද කියලාවත් දන්නේ නැති මට වඩා අවුරුදු